කතරගම දෙවියන්ගේ මොනර වාහනය පිළිබඳව ප්‍රධාන වශයෙන් හින්දු පුරාවෘත්තවල විවිධ කතා සඳහන් වෙනවා. මෙම වාහනය ලැබුණු ආකාරය පිළිබඳව ජනප්‍රියතම කතාව තමයි අද මම ඕගොල්ලොන්ට අරන් ඉන්නේ. ඉතින් කතාවට යන්න කලින් මේ ගීතයට හොඳින් ඇහුම්කන් දෙන්න. ගීතයෙන් පසු අපි යමු කතාවට. වැනි පිය කරුමුහු නැති නෙදොලසින් ලොව නරඹන අදොලසින්නන් අවිගෙන රකින ශාසනේ වන්දට යැවූ සුරත විසින් වල්ලී තේවා නිලයට ලංකරගෙන දන්න මන බැඳී මයුර වාහනේ හිඳගෙන මගේ හද සනසන ලොව හැම සත හට සෙත දෙන රුපු නොද හැම විට සිඳලන කදිර දේවනේ අද ඔබ පද තඹර හමුවේ වැඩහෙව ගුණ ගීත ගයන අප වෙත නෙත් කුළුණු කැලුම් විදිනු ස්වාමිනේ පැරණි සමය අනුව මනු හදවත වෙතට ඇදී සුරනර යහපතට තමන් බලය යොදවලා පොරතරයක් වූ පිසසුන් හැඩි දැඩි රකුසන් නරයන් එඩිමැඩි ජය කොඩි නගමින් දසත බල බලා රුහුණු කතර ගම් පුරවර වැඩ හිටි කන්දේ දෙවොලෙහි සදහට වරදන අනසක බලය පතුරලා දෙව්සෙන්පති කඳ කුමරුනි ෂණ්මුඛ බරණෙන් සුරිඳුනි වල්ලිමවගේ පෙම් රජිදුනි බලනු නෙත හෙලා මතරු සපුහලු කළ කෙලෙස් කුලෙහි ගව වාහන අරා සිටින මෙහෙසුරු පුත් වෙමිනි පෙරදිනේ තෙලොවම නෙත් සිත් තම වෙත නතු කලරු විරානනරු සිරියෙන් යුතු ඉසුරු මවගේ උකුලේ නැලවුනේ යම් සුර කුමරුවෙක් වීද දෙව්සෙන්පති පද ලැබගත් ඔහු ඔබ වෙති යනු අප හද තුලට පිවිසුනේ අද ඊයේ නොවේයි සුරිඳ අප දිනුමත් සමගම බව ඔබගේ දිව නෙතට නැනට පිනිය යුතුමනේ ලොව ජය කොඩි නංවා දෙව්බඹ කැලබිය ගන්වා හෙළදිව රජයු තාරක සමග යුද වැඩි විදුලි වේගයෙන් සුරතෙහි ලෙලවුණු රන් කඟ අරගෙන එකෙසර කෙසරෙකු විලසින් ඉදිරියට ඇදී ලෝනතු කළ ඔහු හිස එක පහරින් මිහි කත වෙත එය සිහියට නැගුමද මගේ සිතට බියවදී එවැනි තෙදැති බලැති ගුණැති දෙව්සෙන්පති කඳ කුමරුනි ඔබ ගුණ කොතරම් ගැයුවත් සිතට මගේ මදී ලෝ තිලක උදාර සුරබඹතියු මල් මදාර උදලද දිය බප් බුදු හිමි පා කුසුම් සිපි මහදෙව් මඩලෙහි වරදන 33000ක් සුරගන රැකුමට වරලක් පෙර දින සුරිඳ අද අපි
ඔබගේ තෙද බල පින්සර ගැබුණු කවියෙන් සුන්දර ඔබ පානිය රැස් ගඟුලෙහි බැතිනි හැපි හැපි තෙල් මල් පහනින් සුවඳින් ඔබටම කැප කළ පබැදින් පුද දෙමු බැති මල් අප හද මැදුරුවල පිපි දැය සමයද හෙළ බස වනසන සතුරන් පිටු දැකි හෙළ හද මේ මොහොතෙහි දෑ අබිමනින් දැපේ රැකුමට අප සතු තෙරුවන යන ගමනෙහි මුලටම සිට නලවන ලෙස අප මේ දිව ඉනද කර ඔපේ අපි අද ඔබ අයදින්නෙමු ඔබ අප සහ බව දන්නෙමු එහෙයින් ජය පිළිබඳ මල් කැකුළු හෙට පිපේ සුරරද ඔබ නම දින්නෙමු මුළු දිවයින සනසන්නෙමු රුපු බල මැඩ දැය සුරකිනු මැනවි අද අපේ කතරගම දෙවියන්ට මොනර වාහනය ලැබුණු කතාවයි මේ. ඉතින් වෙනදා වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉස්සෙල්ලිදු YouTube channel එකට. ඔයා අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් මුලින්ම channel එක subscribe කරන්න කියලා කියන ගමන් වෙනදා වගේම මෙන්න මේ ලස්සන කතාවටත් අද ඇහුම්කන් දෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කතරගම දෙවියන් හින්දු දේව මණ්ඩලයේ ශ්‍රීව දෙවියන්ගේ සහ පාර්වතී දෙවියන්ගේ පුත්‍රයා ලෙස සැලකෙනවා. මොනරාගේ වාහනය ලැබීම දෙවියන් සහ සුරපත්ම නම් අසුරයා අතර ඇති වූ සටනට සම්බන්ධයි මෙන්න මේ කියන්න යන කතාව. සුරපත්ම නම් බලවත් අසුර රජුට දේවතාවුන් අතින් පරාජය කළ නොහැකි වරම් තිබුණා. ඔහු ලෝක තුනම පාලනය කරමින් දෙවිවරුන්ට සහ මිනිසුන්ට මහත් පීඩාගෙන දුන්නා. දේවතාවුන්ගේ ඉල්ලීම මත අසුරයා විනාශ කිරීම සඳහා ශිව දෙවියන්ගේ බලයෙන් කඳ කුමාරයා උපත ලැබුවා. කඳ කුමාරයා සුරපත්ම අසුරයා සමග දරුණු සටනක් කළා. සටනේදී පරාජය වීමට ආසන්න වූ විට සුරපත්ම අසුරයා විශාල මාමරම් නම් අඹගසක් බවට හෝ වෙනත් විවිධ මායාවන් බවට පත් වී සටනෙන් මිදීමට උත්සාහ කළා. ඒ කෙසේ වෙතත් කඳ කුමාරයා තම බලවත් දිව්‍යමය හෙල්ල භාවිතා කර එම අඹගස දෙකට කපා දැමුවා. ගස දෙකට කැපූ විට එම කොටස් දෙක සුරපත්මගේ ශක්ති ප්‍රභාවය නියෝජනය කරමින් රූප දෙකක් බවට පත් වුණා. එයින් එක් කොටසක් කතරගම දෙවිඳුන්ගේ වාහනය බවට පත් වූ මොනරාවිය. අනෙක් කොටස දෙවිඳුන්ගේ ජජය සලකුණු බවට පත් වූ කුකුලාවිය. කතරගම දෙවියන් යුද්ධයෙන් පසු දයාවන්ත වී තම සතුරාගේ ශක්තිය පවා පිළිගෙන ඔවුන් තම සේවයට ගත්තේය. ඉතින් මෙම කතාව මගින් දෙවිඳුන්ගේ බලය සහ දයාව මෙයින් සංකේතවත් කරනවා. මොනරාගෙන් අදහස් කරන්නේ අහංකාරය සහ ආඩම්බරය සංකේතවත් කරනවා. කතරගම දෙවියන් මොනරා මත ගමන් කිරීමෙන් අදහස් කරන්නේ ඔහු අසුරයාගේ බලයෙන් අපගේ අහංකාරය පවා යටත් කරගෙන පාලනය කරන බවයි. කුකුලාගෙන් අදහස් වෙන්නේ සටන්කාමීත්වය සහ විජයග්‍රහණය සංකේතවත් කරනවා. ලංකාවේ සමහර ජනප්‍රවාදවල කතරගම දෙවියන් මහාසේන රජුගේ ආත්මභාවයක් ලෙස සඳහන් කරනවා. රජුගේ දඩුමොනර යානය හේතුවෙන් මොනර වාහනය ලැබුණා යයි මතයක්ද තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියානු සහ දකුණු ඉන්දියානු වල පුරාවෘත්තවල ප්‍රධාන වශයෙන් පිළිගන්නේ ඉහත මන් සඳහන් කළ අසුර කතාවයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා නොදන්නා කාරණයක් ඉගෙන ගත්තේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ ධර්ම දාන වීඩියෝ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා කියන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු.